Hello guys, මොකද වෙන්නේ WhatsApp border අපේ කොල්ලෝ ටික මොකද වෙන්නේ මචං කට්ටිය සැපසනීපෙන් ඉන්නවද සුද්දා මොකද වෙන්නේ මේ මචං headset එක හරිනේ headset එක මචං ඔළුව ලොකු ගෑන ළමෙක් දැම්මනේ බා ඒකින්ද headset එක ඇදිලා නේ පිට්නේ පිකුරාද කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු මචං නෑ හිටයන් කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු මචං කට්ටිය ෂෙයා පාරක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු කට්ටියම පරිස්සමෙන් ඉන්නවද කට්ටියම සතුටින් ඉන්නවද මචං කට්ටිය මොකද වෙන්නේ බෝඩරේ කට්ටියම කමෙන්ට් එකක් දාන්න සටපට ගාලා කට්ටියගේම ආදරණීය කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න මචං අදත් කට්ටියගේ මචං මේ කට්ටියම කමෙන්ට් එකක් දාගෙන යන්න ආදරණීය කමෙන්ට් එකක් මචං කට්ටියම කමෙන්ට් එකක් දාගෙන යන්න ලුටු පුටු ගයා වෙන්න මචං කට්ටියම ලුටු පුටු ගයා වෙන්න මචං කමෙන්ට් එකක් දාගෙන යන්න හා පුරා කියලා කට්ටිය ඉක්මන් කරමු කමෙන්ට් එකක් දාමු මචං ආදරණීය කමෙන්ට් එක කියවන්නම් ඔක්කොම කට්ටිය බලාගෙන සෙට් එකම ලයිව් එකක් ලයික් එකක් දාමු මචං කට්ටියම ෂෙයා පාරක් දාමු ලුටු පුටු ගයා වෙන්න එල්ල කිරි මචං ඉමෝට් රෝයල් එක ඇවිල්ලාද ඉමෝට් රෝයල් එක ආවන්නේ ගයිස් එල අපි ගේම් එකේ පැත්තට යන් ඉවෙන්ට් එක ඔයාලා දකින්න ඇති කියලා මං හිතනවා එල කිරි මචං කට්ටිය එල්ල කිරි බොයිස් මොකද වෙන්නේ බෝඩරේ කට්ටිය ඔක්කොම ෂෙයා පාරක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු මචං කට්ටිය ලයිව් එකට ලයික් එකක් දාමු මචං හැමෝම බලාගෙන හිටපු ගෝල් ක්‍රිමිනල් මචං ඔන්න 4 වෙනි දෙනවා කියලා මචං confirm 100% confirm ළමයි gift ඕනේද ඔයාලට gift ඕනේද කට්ටිය ෂෙයා කරන්න සැන්ටා එක්ක මචං බදාදා ඒ කියන්නේ හෙට නේද හෙට මචං මම හිතන්නේ හොල්මන් එකක් ගහමු කියලා කිව්වා මචං මේ හෙට අපි හොල්මන් එකක් ගහයි බං ගොඩක් දුරට අපේ අඩු මොලේයි මායි සැන්ටයි මේ හෙට හොල්මන් එකක් බොහෝ දුරට ගහයි බං එලගිරි මචං මේ අලුතෙන් ඉවෙන්ට් එකක් අම්මට ඒක නම් අපිට උමනා දේවල් නෑ අපි අනිත් ඔක්කොම ඉවෙන්ට් අරගන්නේ බන් තියෙන්නේ අපි අනිත් ඉවෙන්ට් ඔක්කොම අරගන්නේ සුද්දා තියෙන්නේ අපි අනිත් ඉවෙන්ට් ඔක්කොම අරන්නේ බන් තියෙන්නේ මේක ගමුද එන මේක අරයිමුද මේක එකයි ගන්න තියෙන්නේ අපිට අම්මට මේ මොකද්ද බන් මේ ඕයි මේ ආතල් එක මොකද්ද gift දෙන්න සෙට් වෙලා ඉන්න මචං අඩෝ මේ මොකද්ද බන් මේ ඒක අරන් දාමු එතකොට කතා ඉවරයිනේ බං ජෙම් නම් තියනවා මචං 60 හුටා මාරක් අඩෝ ජෙම් බලපංකෝ මචං මේකෙන් ආවේ නැත්තම් මචං ඉතින් වැඩක් නැහැ මචං ඉතින් මේකෙන් අඩේ දන්නවනේ බං ඉතින් ගරීන වුණත් මචං අපේ වචන වලට පදිරි බං අඩෝ බම් මේ ඉවෙන්ට් එක මේ කම්ප්ලීට් අයිසුරුවත් මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරේම නෑ කියපන්කෝ මේ ඉවෙන්ට් එක කම්ප්ලීට් කරේම නෑ හොදේ මට දැන් මේකත් මිස් වෙනවා අපේ ගොබිලියෝ මතක් කරන්නේ නෑනේ බං අපේ ගොබිලියස් ටික බලමු කවුද ඉන්නේ කියලා අඩේ මුන් ඔක්කොම එකෙක්වත් නෑනේ බං අද මේ මොකද්ද මේ වෙලා තින්නේ දෙබයි ඉසුරුට මැසේජ් එකක් දාන්න තප්පරයක් දෙන්න අපේ උන්ට මේ ඉසුරුවා ඉන්නවා බා ඉසුරුවා හරි ඉස්සර තප්පරයක් දියා ඒ සත්තාවා මේ ඩීමනයට මැසේජ් එකක් දාලා එන්න ඉඳපන් ලොල්ලා කොල්ලා නැහැ ඒ මම් බය වුණා බං එකෙක්වත් නැහැ කියපන්කෝ මං ඔන්ලයින් ආපුක බං මම බැලුවා මේ අවිලාවෙද මම ලයිව් ආවේ කියලා බා. හැලෝ.
තව ඉමෝට් එකක් තියේ බං කියලා දානවා මචං. එමුලේටර් එක මොකද්ද? තව ඉමෝට් එකක් තියනවද ගන්න? අයිදපන්න අම්මට නම වෙනස් වෙලා ඒක තමයි මාත් බැලුවේ. ඕයි මෙන්න වැඩක්. අඩේ මට අමුත්තක් තිබ්බා හරිද? මං ඒක උඹට නැත්ත ඉසුරු කියන්නේ චංචි කියලානේ කියන්නේ. අඩෝ වෙන්න මචං මොකද්ද වෙනසක් කියලා. හැලෝ අන්න ඩීමනේ නැත්තා. මේ ඔය මේ ඉමෝට් එකක් තියෙන මේක අරගෙන දාමු. බලලා ඉන්න සෙට් එක ලයිව් එක ලයික් එකක් දාමු ෂෙයා පාරක් දාමු සබ්ස්ක්‍රයිබ් පාරක් දාමු සදු අයියේ ඔයයි සැන්ටයි සචින් කියන්නේ වෙනම හතල්ලා. හොල්මන් අරන් එන්නම් මචං. අපි අඩු මොලයත් එක්ක මචං අපි තරහ නෑ. හරිද? මචං ඒවා මචං දන්නවනේ ඉතින් මචං. ඒක මැච් එකේ ආතල් එකක් මචං. උඹලා දැක්කද? ඕන්නේ. ඒක නෙවෙයි. අරකද? වීඩියෝ ෂෙයා කරා පස්සේ බලන්න. නෙගටිව් එකද? නෑ වෙන එක. වෙන එක. ඉතින් මම බලන්න දැම්මද ඔබ? ඔව් TikTok එකෙන් ෂෙයා කරා. ඌ අර මුලින් කියලා එන ටික බලහක්කෝ. එල්ලගිරි බොයිස් මචං and girls මචං ඔන්න කොලනේ අපි මේ ඉමෝට් එකක් ගත්තා ඉතාමත්ම උත්කෘෂ්ඨ ලෙස පොල් තෙල් ඩීමන්. අඩේ මූට අපි පොල් තෙලා කියමු දාදීලා. මුඩු පොල් තෙල්. උඹ දන්නේ නැද්ද මම මේව කරන්නේ පොල් තෙල් දාලා. සල්වේ ඩයමන්ඩ් 10000ක ටොප් එකක් ගැහුවා විනාඩි 5ක් නෙමේ බම් බොරු කියන්න එපා. ඩයමන්ඩ් 10000ක ටොප් එකක් ගහන්න මචං තප්පර 5ක්වත් යන්නේ නැහැ මචං. අපේ වෙබ්සයිට් එකේ නා. උඹ එන විනාඩි 5ක් ගියා කියන්නේ උඹ වෙන කොහෙන් හරි ගහගෙන තියෙන්නේ හොරකෙඩියා. නින්ජා මාරසි දාන්න එපා. මචං පික්කන්ට අවධානය දෙනවා කිසි ගැටලුවක් නැහැ. මෙහෙමයි හැමෝටම අවධානය දෙන්නේ මේ ඔය මගේ පුතාලා අඩු මොලේලා අන්නේ කීප දෙනෙක්ට විතරයි මචං. මේ අද සවුදා. දාගන්න. අද සවුදා. හිප් හොප් දාපන්කෝ. අනේ මේ ඔන්න ඔහොම කරන්න ගියාම තමයි ඉතින්. දාපම් මැච් එක.